සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ ඔයාලටම කියලා ඩෑෂ්බෝඩ් එකක් නිර්මාණය කරගන්න හැටි. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරන්නේ Node-RED කියන software එක. ඉතින් මේක විශේෂත්වය වෙන්නේ ඔයාලට නිර්මාණය කරන්න පුළුවන් unlimited free. ඉතින් ඔයාලට කැමති විදිහට නිදහස තියෙනවා මේකේ ඕන තරම් කස්ටමයිස් විදිහට ඔයාලට ඩෑෂ්බෝඩ් එකක් නිර්මාණය කරන්න. ඉතින් මම මෙතන ඔයාලට පෙන්වන්නම්. මම මේ එක්සැම්පල් එකක් හදලා තියෙන්නේ ස්ලයිඩර් දෙකක් දාලා. ඉතින් මෙතන මම මැනුවල් මේ විදිහට වෝල්ටේජ් එක ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරාට ඔයාලට පුළුවන් PLC හෝ ඕනෑම නෙට්වර්ක් කරන්න පුළුවන් Modbus, floppy bus, ethernet වගේ ඕනෑම ඩිවයිස් එකකින් මේ වගේ data එකක් මේ ඩෑෂ්බෝඩ් එකට ගන්න. ඉතින් ඩෑෂ්බෝඩ් එකට ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක MySQL වගේ තවත් software එකකට දාලා database එකකට දාලා මේ data එක save කරගන්න පුළුවන්. ඉතින් මේ software එක පිළිබඳව ඔයාලට මම දීර්ඝ විදිහට ඉස්සරහට වීඩියෝ වලින් ඉදිරිපත් කරනවා. ඉතින් අද මම මේ ඔයාලට පෙන්වන්න තියෙන්නේ එක්සැම්පල් එකක් විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේ software එක ඉස්සරහට හසුරවන්නේ. කොහොමද ඔයාගේ කැම්පස් එකේ ඔයාගේ ඉලෙක්ට්‍රිකල් ප්‍රොජෙක්ට් එකක් නම් ඔයාගේ වැඩපොලේ ඔයා වැඩ කරන තැන what performance පෙන්වන්න පුළුවන් හොඳ software එකක් මේක. ඉතින් ආයෙ කියන්න ඕනේ මේක free හම්බෙන්නේ. ඉතින් මේක download කරන තැන ඉඳලා install කරලා dashboard එකක් නිර්මාණය කරලා device link කරන විදිහ අපිට පුළුවන් මේකට sensor ඕනෑම sensor එකක් PLC එකක් සහ අපිට කැමති ඕනෑම device එකක් මේකට link කරන්න පුළුවන්. ඉතින් හරි එහෙමනම් අපි මෙතන ඉඳන් පටන් ගන්නවා Node-RED පාඩම් මාලාවක්. ඉතින් එකතු වෙන්න ඉලෙක්ට්‍රිකල් සිංහලත් එක්කලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙමනම් අපි මේ විදිහට software එකකින් install කරන්න පටන් ගමු. ඉතින් මම ඔයාලට description එකේ දාලා තියෙනවා පළවෙනි link එකෙන් ඔයාලා යන්න. ඊහාම මේ වගේ website එකකට එයි Node කියන website එකකට. ඉතින් මේක official website එක මෙතනින් ගන්න. මොකද වැරදෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් Windows installer කියන තැනට ගිහිල්ලා මේක download කරගන්න. ඉතින් exe file එකක් ඔයාලට download වෙනවා පෙන්නයි. megabyte 30ක පමණ exe file එකක් මේ විදිහට download වෙනවා. ඉතින් download වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මේ exe file එක ඔයාගේ Node-RED install කරන්න බලාපොරොත්තු වෙන PC එකට install කරගන්න. ඉතින් සාමාන්‍ය software එකක් විදිහට මේ විදිහට ඔයාට පුළුවන් Node.js කියන software එක මේ විදිහට install කරගන්න. ඉතින් ඔයා install කරගත්තට පස්සේ අපි බලමු අපිට ඉස්සරහට තව වැඩ කිහිපයක් කරන්න තියෙනවා මේක install කරගත්තට පස්සේ මේ විදිහට install කරගන්න. ඉතින් මේක ඔයාට වැඩි වෙලා යන්නේ නැහැ. තප්පර කිහිපයක් ඇතුළත install කරගන්න හැකියාව හම්බ වෙනවා. හරි මේ විදිහට install වුණාට පස්සේ ඔයා finish කියන එක දෙන්න. මේ වගේ CMD prompt එක තියෙන window එකක් මතුවේයි. ඉතින් ඔයාට තියෙන්නේ එතනදී ඕනෑම key එකක් press කරලා එතනින් ඉවත් වෙන්න. ඉතින් ඔයා මේ විදිහට automatically යයි Windows PowerShell menu එකකට. ඉතින් මෙතනදිත් යම්කිසි දේවල් කිහිපයක් install වෙනවා ඔයාට පෙන්නයි. ඉතින් ඒ කියන්නේ ඔයා වැඩි හිතන්න යන්න එපා. මේ විදිහට 100ට ගණන් ගිහිල්ලා යම් යම් දේවල් install වෙනවා පෙන්නයි. ඉතින් මේ software එකට run වෙන්න අදාළ දේවල් තමයි මෙතනදී install වෙන්නේ. මොකද මේවා ගැන වැඩි කතා කරලා වැඩක් නැහැ. ඉතින් අපේ වැඩේ කරනවා නම් එච්චරයි. මොකද මේවා ගැන වැඩි විස්තර කතා කරන්න ගියොත් ඉතින් දීර්ඝ වශයෙන් කතා කරන්න වෙනවා. ඒකින්ද එතකොට වීඩියෝ එකත් ඔයාලට එපා වෙනවා. ඒකින්ද මම මේ ගැන කතා කරන්නේ නැතුව
අපි ඉන්ස්ටෝල් කරන කොටස ගැන විතරක් පොඩ්ඩක් බලමු. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ඉවසලා ඉන්න. සාමාන්‍යයෙන් මේකට ඔයාලට විනාඩි 5 ඉඳලා 10ක් වගේ ගත වෙයි මේ කොටස ඉන්ස්ටෝල් වෙන්න. ඉතින් මේක ඔයාලට පෙන්නයි සැරෙන් සැරේට එක දේවල් මතුවේවි. එක පාටින් අකුරු වැටිලා ඉන්ස්ටෝල් වෙනවා එක දේවල්. ඉතින් කලබල වෙන්න එපා. මොකද පොඩි වෙලාවක් මේකට ගත වෙනවා. ඉතින් අපි බලමු මේ ටික ගියාට පස්සේ අපිට ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි, ඊගාවට මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට තියෙනවා නැවතත් කෝඩ් එකක්. මේ කෝඩ් එක ඔයාලා CMD වින්ඩෝ එකක් ඕපන් කරගන්න මේ විදිහට. CMD ඔයාලා දන්නවා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ වින්ඩෝ එකක් මේ විදිහට ඕපන් කරගෙන මේ මම දාලා තියෙන කෝඩ් එක එතන පේස්ට් කරගන්න. පේස්ට් කරගත්තට පස්සේ අර පවර් සෙල් එකේ වගේ නැවතත් ඔයාලට පෙන්නයි යම්කිසි software එකක් එහෙමත් නැත්නම් යම්කිසි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙලා මෙතන ඉන්ස්ටෝල් වෙන්න හදනවා. ඉතින් ඔයාලට මෙතනදී තියෙන්නේ අර කරා වගේම පොඩ්ඩක් ඉවසලා බලන් ඉන්න. අර තරම් වෙලාවක් යන්නේ මෙතනදී CMD එකේදී කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ඉන්ස්ටෝල් වෙන ෆයිල් කිහිපය ඔයාලට තප්පර කිහිපයක් ඇතුළත ඉන්ස්ටෝල් වෙලා පෙන්නයි. ඉතින් ඊට පස්සේ අපි බලමු අපි මොකක්ද ඊගාවට කරගන්න ඕනේ කියලා. ඉතින් මතක තියාගන්න අපි තාමත් මේ කරන්නේ Node-RED එක ඉන්ස්ටෝල් කරනවා. තාම රන් කරන්න පටන් අරගෙන නැහැ. ඉතින් මේ වැඩේ හරියට මුලදිම කරගත්තේ නැත්නම් ඔයාලට ටිකක් අපහසු වෙනවා Node-RED එක හරියට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් දැන් ඔන්න ෆයිල් කිහිපය ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉතින් ඔයාලට මෙතන තියෙනවා නැවතත් ඔයාලගේ නම වැටිලා ඔයාලගේ කම්පියුටරේ අදාළ නම වැටිලා මේ විදිහට කර්සර් එක බ්ලින්ක් වෙන වෙලාවෙදී ඔයාලා මෙතන නිවැරදිව ටයිප් කරන්න Node-RED කියලා. Node-RED කියලා ටයිප් කරනකොට Node අතරට පොඩි ඉරි කැල්ලක් තියලා තමයි red කියලා ටයිප් කරන්න ඕනේ. කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට යටින් ඒ සර්වර් එකකට යන්න පුළුවන් ලින්ක් එකක්. ඉතින් මේ සර්වර් එක හැදිලා තියෙන්නේ මතක තියාගන්න ඔයාලා ඉන්ස්ටෝල් කරන කම්පියුටරේ. ඉතින් මේ Node-RED කියන්නේ යම්කිසි සර්වර් එක ඉන්ස්ටෝල් කරන software එකක්. ඉතින් ඔයාලගේ කම්පියුටරේ දැන් ඔයාලගේ network එකේ සර්වර් එකක් විදිහට වැඩ කරන්න දැන් හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ලින්ක් එක තියෙන්නේ මේ කම්පියුටරේට එන ලින්ක් එක. ඉතින් ඔයාලට තියෙන්නේ ඒ ලින්ක් එක කොපි කරගෙන ගිහිල්ලා ඔයාලගේ network එකේ තියෙන ඕනෑම කම්පියුටරයක හරි නැත්නම් ඔයාලා ඉන්ස්ටෝල් කරපු කම්පියුටරේ හරි browser එකක් ඕපන් කරලා copy paste කරන්න එක විතරයි. copy paste කරාට පස්සේ මේ විදිහට ඔයාලට Node-RED create කරන්න පුළුවන් page එක open වෙලා පෙන්න. ඉතින් මෙතනදී යම්කිසි tutorial වගේක් ඔයාලට පෙන්නනවා. ඔයාලට හඳුන්වා දීම් කිහිපයක්. ඉතින් ඒවා මගහැරලා මේ විදිහට එන්න මේ පළවෙනි පිටුවට. ඉතින් ඔයාලට දැන් මෙතනදී පෙන්නනවා මෙතනදී තමයි අපි Node-RED එක අපේ ඩෑෂ්බෝඩ් සහ අදාළ ලින්ක් කරන ඉන්පුට් අවුට්පුට් සියල්ලම ලින්ක් කරන පිටුව. පළවෙනි පිටුව. ඉතින් මේ විදිහට පිටු ගණනාවක් අපිට දාගන්න පුළුවන්. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. හරි. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාලා දැන් සාර්ථකව ඔයාලගේ PC එකට Node-RED ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි මේ වෙනකොට. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ඩෑෂ්බෝඩ් එකක් හදාගන්නේ සහ යම්කිසි ඩිවයිස් එකක් ලින්ක් කරන්න කියලා. ගිහින් එන්නම් සියලුම දෙනාටම සුබ දවසක් වේවා.